අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරන අයිෆා සිනමා රාත්‍රිය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. සම්මානවල පැවැත්වෙන සුවිසල් වේදිකාවේ ඉදිකිරීම මෙවන විට නිමවමින් පවතිනවා. ඒ සමග පසුතල නිර්මාණ සහ විශේෂ ආලෝක ප්‍රයෝග සඳහා දෙස් විදේශ ශිල්පීන් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා. මේ පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන්‍යාපා අබේවර්ධන මහතා ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැනට ඩොලර් 10000 ටිකට් පත් 10ක් ගිහිලා තියෙනවා. අපි 20යි ඩොලර් 10000. ඩොලර් 10 කියන්නේ ලක්ෂ 10ක්. එයින් ඒක VVIP ටිකට් එකක්. ඒක දැනට 10ක් අලෙවි වෙලා තියෙනවා. ටිකට් 20යි තියෙන්නේ. අනිත් 10ත් අපි හිතනවා ඉදිරි දවස් කිහිපය ඇතුළත සම්පූර්ණ වෙයි කියලා. ඊට අමතරව ජනතාවට අවශ්‍ය ආකාරයට ටිකට් පත් මිලදී ගන්න පුළුවන් 31 වෙනිදා ඉඳලා. ඒ වගේම අපේ සංචාරක ප්‍රවාදන කාර්යාංශයේ තියෙනවා රුපියල් 1000, රුපියල් 3000, රුපියල් 4000, රුපියල් 7500. මේ ආකාරයේ ටිකට් මිලදී ගන්න පුළුවන් මේ නැරඹීම සඳහා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා එළියේ විශේෂයෙන්ම ප්‍රධාන තිර කීපයක් දාලා එය ප්‍රදර්ශනය කරන්න. ඒ වගේම ගාලු මෝදර ප්‍රධාන තිර කීපයක් දාලා ප්‍රදර්ශනය කරන්න.